තවද බුද්ධ පුත්‍රයන් විසින් ගණනය කළ නොහැකි තරම් ගංගා වැලි ප්‍රමාණයට ස්තූප මැණික් ස්මාරක සාදා ඒවා සරසා අලංකාර කරනවා දකිමි. මැණික් වලින් සෑදූ එම ස්තූප හා ස්මාරක 5000ක් යොදුන් උස්වන අතර ඒවා පළලින් හා ගැඹුරින් යොදුන් 2000ක් වේ. ඒවායේ එල්ලන ලද දජ පතාකයන්ගෙන් අලංකාර වේ. විසිතුරු රේන්දයෙන් කරන ලද තිරවල මැණික් එල්ලා ඇත. ඒවා වතුර බින්දු වැටෙනවා මෙන් දිලිසේ. මාණික්‍යමය ගණ්ඨා නිරතුරුවම හැඬවේ. දෙව් මිනිස් මකර පිසාචයන් අමනුෂ්‍යයන් සුවඳ මලින් හා සංගීතයෙන් පුද පූජා පවත්වනු දැකිය හැක. මංජුශ්‍රී බුද්ධ පුත්‍රයෝ බුදුන්ගේ ධාතුවලට වන්දනා කිරීම වස් ස්තූප සාදන්නෝය. එම ස්ථාන පිටතට පුදුම සහගත ලෙස ප්‍රියජනක වන අතර දෙව්ලොව වෘක්ෂමෙන් මල් පිපි පරනොවී තිබෙන්නාසේ පෙනෙන්නේය. බුදුන් වහන්සේගෙන් ආලෝක රශ්මි කදම්බයක් විහිදෙන විට මමද එම දහම් සභාවේ රැස්ව සිටි සියලු දෙනාමද ඉහත කී ක්ෂේත්‍රවල නොයෙකුත් ආශ්චර්යයන් දකිමු. බුදුන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය බලය හා උන්වහන්සේලාගේ ඥානය ඇත්තෙන්ම දුර්ලභ වූවකි. බුදුන්ගෙන් නිකුත්වන ආලෝක ධාරාවන් අප්‍රමාණය. ප්‍රමාණ කළ නොහැකි ලෝක ධාතු මටද අනෙක් අයටද පෙනේ. මා සහ අනෙක් අය එවැනි දෙයක් පෙර නොවූ විරෝසයේ දකින්නෙමු. බුද්ධ පුත්‍ර මංජුශ්‍රී මේ සභාවේ කුතුහලය සැකය දුරු කරන ලෙස ඔබට ආයාචනය කරන්නෙමු. සතර ශ්‍රාවකයෝ මා දෙස බලා සිටින්නෝය. තථාගතයන් මෙසේ ආලෝක රශ්මි ධාරා නිකුත් කිරීමට හේතුව කුමක්ද? බුද්ධ පුත්‍ර මංජුශ්‍රී ඒ ඇසිල්ලෙහිම උත්තරයක් දුන්නේය. සැකය දුරු කරගෙන සතුටු වන්න. මෙවන් ආලෝක කිරණ නිකුත් කිරීමෙන් ලැබෙන මහත් ඵලය කුමක්ද? බෝධි මූලයේ වැඩ සිටීමෙන් අවබෝධ කරගත් ලබාගත් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කිරීමට බුදුන් වහන්සේ අදහස් කරනවා විය හැකියයි පැවසීය. උන්වහන්සේ අනාගතයෙහි පහළ වන ශාස්ත්‍රූවරුන්ට සම්ප්‍රේෂණය කරනවා විය හැකිය. උන්වහන්සේ අපට බුද්ධක්ෂේත්‍ර පෙන්වා ඇත. එය නොකරනු ලැබුවේ නොවැදගත් හේතුවකට නොවේ. මංජුශ්‍රී සතර ශ්‍රාවකයන් සහ මකර නාග අසුරයන් ඔබ දෙස බලා සිටින්නේ ඔබ දෙන පිළිතුර කුමක්ද යන්න දැන ගැනීමටය. එම අවස්ථාවේදී මංජුශ්‍රී බෝසත් මහසත්තු මෛත්‍රිය සහ එහි සිටි කුල පුත්‍රයන්ට මෙසේ පවසන්නෝය. කුල පුත්‍රයිනි, සම්බුද්ධ තථාගතයන් වහන්සේ උතුම් ධර්මය වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කිරීමට, ධම්සක පිඹීමට, සදහම් පෙරය වැයීමට, සද්ධර්ම වර්ෂාවන් වැස්සවීමට, අර්ථය පහදා දීමට සූදානම් වන්නෝය. ඈත අතීතයේදී මා බුදුවරුන් අතරින් මෙවන් පූර්ව නිමිති ආශ්චර්යයන් දැක ඇත. උන්වහන්සේලාද මෙවන් ආලෝක රශ්මි ධාරා විහිදුවා ඇත. ඉන්පසුව උතුම් වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන ලද්දේ විය. ඒ නිසා අප එය දැනගත යුතුය. ශාක්‍ය මුනි බුදුන් වහන්සේද ආලෝක රශ්මි කදම්බ නිකුත් කරයි. පෙර බුදුන්සේම සද්ධර්මය දේශනා කරනු ඇත. සියලු ලෝකවාසීන්ට අවබෝධ කිරීම අසීරු වූ සද්ධර්මය ඔවුන්ට ඇසීමට, තේරුම් ගැනීමට සලස්වමින් දේශනා කිරීමට ශාක්‍ය මුනින්ද්‍රයෝ අදහස් කර සිටිති. උන්වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය වූ කලී ඊට
පූර්ව නිමිති වූයේමය. කුලපුත්‍රයිනි, අසංඛ්‍ය වූ අප්‍රමාණ වූ අචින්ත්‍ය වූ අසංඛ කල්ප ගණනක් ඈත අතීත කාලයේදී චන්ද්‍ර සූර්ය ප්‍රදීප නම් බුදු කෙනෙකු වූහ. එම තථාගතයන් වහන්සේ අතිපූජනීය වූයේද සර්වඥ වූයේ හා මනා පැවැත්මෙන් හා හැසිරීමෙන් යුක්තද විය. තුන් ලෝකාග්‍ර වූ පුරුෂ දමනයෙහි සාරථී වූ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූන් වූ උන්වහන්සේ විසින් නිවැරදි ධර්මය දේශනා කරනු ලැබුවේය. එම ධර්මයෙහි මුල යහපත් වූයේ, මැද යහපත් වූයේ, අග යහපත් වූයේ දේශනීය ගැඹුරින් සවිස්තරව දක්වන ලද්දේ විය. අතිශයින් දක්ෂ ලෙස, පුදුමාකාර ලෙස වචන හැසිරවිය. ඒවායින් නොකිලිටි පිරිසිදු බඹසර පුරුදු ප්‍රකාශ කරන ලද්දේ විය. ශ්‍රාවකයන් වීමට නොහැකි තැනැත්තන් සඳහා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළසේක. එයින් ඔවුන්ට ජාති ජරා ව්‍යාධි මරණයෙන් ගැලවී නිවන අවබෝධ කරගන්නා සැටි කියා දුන්හ. පසේ බුදු වීමට සොයමින් සිටින්නවුන් වෙනුවෙන් පටිච්ච සමුප්පාදය දේශනා කළසේක. බෝධිසත්වයන් වෙනුවෙන් සය පාරමිතා දේශනා කර අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීම සඳහාම සර්වඥතා ඥානය ලබා ගන්නට වදාළහ. තවද චන්ද්‍ර සූර්ය ප්‍රදීප නමින් තවත් බුදු කෙනෙකු වූහ. එම නමින්ම වෙනත් බුදු කෙනෙකුද විය. චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුද්ධ නාමයෙන්ම එම ගති ලක්ෂණ වලින් යුක්ත වූ බුදුවරු 20000ක් වූහ. ඒ සෑම බුදු කෙනෙකුගේම පෙළපත චන්ද්‍ර සූර්ය ප්‍රදීපම වූයේය. කුලය භාරද්වාජය, මෛත්‍රිය, ඔබ මෙය අවබෝධ කරගත යුතුය. ප්‍රථම බුදුන්ගේ සිට අවසන් බුදුන් දක්වා පරම්පරාව චන්ද්‍ර සූර්ය ප්‍රදීපය. අන්තිම චන්ද්‍ර සූර්ය ප්‍රදීප බුදුන් වහන්සේට තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට පෙර වූ පුත්‍ර කුමාරවරු 8 දෙනෙක් වූහ. ඔවුන්ගේ පළමු නාමයන් මෙසේය. සුමති, අනන්තමති, රත්නමති, විෂමති, විමති, සමුද්‍ර සමේ, ශෝෂමති, ධර්මති යනුවෙනි. ඔවුන් එක් එක්කෙනාට සතර මහා ද්වීපයන්හි රාජ්‍ය ශ්‍රීය සහ ගෞරවය හිමි වූයේය. සිය පියා කිහිගය අතහැර ගොස් අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූ බව ඇසූ විගස මෙම රාජකුමාරවරු තුමෝද සියලු රජකම්, රජසැප, ගිහිගෙය හැර මහායානය රෝපණය කර ගැනීමේ ආසාවෙන් බ්‍රහ්ම පුරුදු නිතරම පුහුණු කළහ. ඔවුන් සියලු දෙනාම ධර්ම භානකයෝ වූහ. ඔවුන් දසදහස් බුදුවරුන්ගේ ආශ්‍රයෙන් කුසල් මුල් රෝපණය කරගනු ලැබූ ඇත්තෝ වූහ. මෙම අවස්ථාවේදී චන්ද්‍ර සූර්ය ප්‍රදීප සම්බුද්ධයන් වහන්සේ අනන්ත වූ අර්ථය ඇති බෝසතුන්ට උපදෙස් දෙනු පිණිස සියලු බුදුවරුන් විසින් ආරක්ෂා කොට සිත් තුළ තබාගෙන සිටින මහායාන සූත්‍රය දේශනය අවසානයේදී උන්වහන්සේ බද්ධ පර්යංකයෙන් ඒ සභා මධ්‍යයේ වැඩ සිට අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සමාධියට සමාධිගත වූයේය. උන්වහන්සේගේ ශරීරය හෝ මනස හෝ නොසැලමින් පැවතින. එම අවස්ථාවේ දෙව්ලොවින් මන්දාර, මහා මන්දාර, මංජුෂුක, මහා මංජුෂුක දිවමල් වර්ෂාවක් බුදුන් වහන්සේ මත හා ඒ සභාව මත පතිත වන්නට විය. සියලු බුද්ධ ලෝක සයාකාරයෙන් කම්පනය විය. එම අවස්ථාවේදී භික්ෂු භික්ෂුණීන්, උපාසක උපාසිකාවන්, දෙවියන්, මකරුන්, ගාන්ධර්ව, අසුර,